ආයුබෝවන් ආයුෂ බොහෝ වේවා. ජපන් බටු, සිංගප්පූරු කොළ, වැල් මුරුංගා, ආණ්ඩි කොළ, රටබිලින්, රෝස බිලින් කොළ සහ අපි පුංචි කාලේ හඳුන්වනු ලැබූ පිටසුදු කොළ අද මයුර ලංකා තුරු වර්ණ තුලින් ඔබට මා හඳුන්වා දෙන්නේ ඉහත මාකී නම් වලින් කියවුණු තවත් ඖෂධීය වටිනාකම් රාශියක් ඇති ජපන් බටු කොළ ශාකය ගැනයි. ඉතින් වීඩියෝවට යන්න කලින් පුංචි ඉල්ලීමක් කරනවා. මයුර ලංකා තුරු වර්ණ YouTube නාලිකාවේ වීඩියෝ නරඹා නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර සහයෝගය ලබා දෙන ලෙසට අපි යමු වීඩියෝවට. ජපන් බටු ශාකය ඔබ ගෙවත්තේ වැටමායීමේ සහ නොයෙකුත් ප්‍රදේශවල ඉබේම රෝපණය වන ශාකයක්. ජපන් බටු ශාකයේ නොමේරූ පත්‍රවල පිටපැත්ත තරමක් සුදු පාටින් අපට දක්නට පුළුවන් වන අතර මෙහි හොඳින් මේරූ පත්‍රවල මෙම සුදු පාට වර්ණය දැක ගැනීමට නොහැකියි. ජපන් බටු ශාකයේ මල් රතු පාටින් දක්නට ලැබෙනවා. ඒ අතර සුදු සහ ලා රෝස පාටින් පළ හට ගන්නවා. මෙම පළ තුල බීජ ඇති අතර එම බීජ මගින් මෙම ශාකය වර්ධනය වනවා. ජපන් බටු ශාකයේ කොළ, ගෙඩි, මල් සහ ඇට සිංහල ආයුර්වේදයේ ප්‍රතිකාර සඳහා ප්‍රයෝජනයට ගනු ලබනවා. ජපානය, මැලේසියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, තායිලන්තය සහ ශ්‍රී ලංකාව වන අප රටද ඇතුළත්ව තවත් බොහෝ රටවල මෙම ජපන් බටු කොළ ශාකය රෝපණය වනවා. ඒ රටවල් තුල මෙම ශාකයේ කොළ පලා වර්ගයක් ලෙස ආහාරයට එකතු කරගන්නවා. මෙහි විටමින් වර්ග රාශියක් අඩංගු වනවා. ඒවා නම් විටමින් A, C, K, B, තයමින්, පොස්පරස්, මැග්නීසියම්, යකඩ, ප්‍රෝටීන්, ලෝහ ලවණ, ටැනින්, සැනොනින්, ඇල්කොලයිඩ යන විටමින් සහ පෝෂණයන් අඩංගුව පවතිනවා. ජපන් බටු කොළ ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉතාමත් ඉහළ ඖෂධීය ශාකයක් වනවා. මෙම ජපන් බටු කොළ සිංහල ආයුර්වේදයේ මෙන්න මේ රෝග සුව කිරීම සඳහා යොදා ගන්නවා. උණ, හිස රදය, දියවැඩියාව, මුත්‍රාමාරු සහ කල්ගත වූ තුවාල සුව කිරීම සඳහා මෙම ශාකයේ කොළ ගෙඩි යොදා ගනු ලබනවා. ජපන් බටු කොළ පෙනහළු වලට ඉතාමත් ගුණ ඖෂධීය පලා වර්ගයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ජපන් බටු කොළ ආහාරයට එකතු කර ගැනීමෙන් මලබද්ධය සහ ආහාර රුචිය වැඩි කරගන්නත් හැකි වනවා. ඒ වගේම කොලෙස්ටරෝල් පාලනයට, අධිරුධිර පීඩනය අවම කර ගැනීමටද මේ ජපන් බටු කොළ මැල්ලුම් ඉතාමත් ගුණගෙන දෙනවා. ජපන් බටු කොළ ආහාරයට එකතු කර ගැනීමෙන් අක්ෂි රෝග සහ 40 සැඳිරිය යන රෝග අවම කර ගැනීමටද හැකි වනවා. තවද ජපන් බටු කොළ මැල්ලුම් කිරිදෙන මව්වරුන්ගේ මව්කිරි වර්ධනයටද ඉතාමත් ගුණගෙන දෙන ශාකයක්. මේ ජපන් බටු ශාකයේ ඔබ පුදුම කරන ගුණයක් ඇති බව ඔබ දන්නවද? ඒ තමයි කාන්තා පිරිමි දෙපාර්ශ්වයේම ලිංගික ශක්තිය වැඩි කරලීමේ පුදුමාකාර ගුණයක් ජපන් බටු ශාකයේ තිබෙනවා. විශේෂයෙන්ම මෙමගින් කාන්තාවන්ගේ ලිංගික ආශාව වර්ධනය කරන අතර ලිංගික තෘප්තියද වැඩි දියුණු කරනවා. ඉතින් ඔන්න ඔය වගේ මාකී ඖෂධීය ප්‍රයෝජන වගේම තවත් විශාල ගුණ රැසක් ජපන් බටු ශාකයේ ඇති බව ඔබට මතක් කරන්නට ඕන. ඉතින් මේ ජපන් බටු කොළ මැල්ලුම් වශයෙන් සහ ව්‍යංජන ලෙසත්, බැදුම් ලෙසත් ජපන් බටු ශාකයේ ගෙඩි සහ ඇට තෙලටත් කිරටත් වශයෙන් ඔබට ප්‍රයෝජනයට ගත හැකියි. ඔබ කරවල තෙලෙන් බදින අවස්ථාවක එයට ජපන් බටු කොළ ස්වල්පයක් එකතු කර ගැනීමෙන් එහි රසයද වැඩි කරගන්න පුළුවන්. ඉතින් බලන්න අපි නොහිතන ඖෂධීය පලා වර්ග කොතරම්නම් අප පරිසරය තුලින් අපට ලබා ගන්න පුළුවන්ද කියලා. මෙවැනි ඖෂධීය ශාක වර්ග ඔබ ගෙවත්තේ රෝපණය කර ගන්නවා නම් එය අනාගත දරු පරපුරට ඉතාමත් වටිනා බව මතක් කරමින් අද වීඩියෝවෙන් මා සමුගන්නවා. ඔබට සුබ දවසක්.